ඉතින් හායි කොහොමද යාළුවනේ ඔයාලට අද මං කියලා දෙන්නේ අපේ තුඹ වගාව ගැන. මේ තියෙන්නේ අපේ තුඹ වගාව. හරිද? මේ විදියට පේලියට මේ විදියට ඉඳලා තියෙනවා. මේ විදියට තියෙනවා මේ තුඹ. මං ඔයාලට පෙන්නන්න. මේ තුඹ වගාව මේක අපි දැන් මාස දෙකක තුනක වගේ වගාවක් මේ තියෙන්නේ. තාම මේ වගේ මල් පිපිලා නැහැ. මේකේ මල් පිපෙනකොට මේ පරාගණය කරන්න ඕනේ යාළුවනේ. මේක සාමාන්‍යයෙන් උදේ 5ත් 6ත් අතර කාලය තුල තමයි පරාගණය කරන්න ඕනේ. මේ තියෙන්නේ මලක්. මේකේ මේක ගැහැණු මලක්. මේ මල් පරාගණය කරන්න ඕන උදේට. මේ මෙතන දැන් මේ බීජයක් මේ තුඹ ගෙඩියක් හටගෙන තියෙනවා. මේ විදියට දැන් මේ මල් පිපෙන ඒවා මේ පරාගණය කරන්න ඕන මේ විදියට. අපි දැන් මේ තුඹ මේ චුරි මෙතනක් තියෙනවා. මේ විදියට තමයි මේ ආකාරයට පටි ආධාරයෙන් තමයි මේ තුඹ වැල් මෙහෙම යවන්නේ. එතකොට මේව බඳින්නත් ඕන මේ කෝටු ආධාරයෙන් මේ ආකාරයට මෙහෙම බැඳලා ඊට පස්සේදී මේව පටිවල යවනවා. මේ විදියට පටිවල යවනවා. දැන් මේ තුඹ තාම අපිට පළදාව නැහැ. තාම මේ මුල් අවස්ථාව තියෙන්නේ. මේ තාම මේ චූටි ගෙඩි. වලට පේනවද දන්නේ. මේ විදියට තියෙනවා. දැන් මේ ඊට පස්සේ මෙතනක් තියෙනවා. මල්. අපි දැන් යාළුවනේ දැන් මේ විදියට මේ තුඹ දැන් මේ වැල් මේ ආකාරයට ගියාට පස්සේදී අපිට අවශ්‍ය නම් මේ තුඹ වැල් කපලා අපිට තවත් මේ පැල සාදා ගන්න පුළුවන්. ඒ පැල සාදාගන්නේ මේ විදිහට අපි හිතමු දැන් මෙන්න මේ වගේ තුඹ වැලක් තියෙනවා. මෙන්න මේ වගේ තුඹ වැලක මෙන්න මේ වගේ කොටසක් අපි ගන්නවා. මැද කොටස තමයි ගන්නෙ. මැද කොටස අරගෙන මේ රිකිල්ලත් එක්ක කොටසක් ගන්නවා. හරිද? අරගෙන රිකිලි 1යි 2යි 3යි 4ක් වගේ තියෙන කොටසක් අරගෙන යට රිකිල්ලත් එක්ක කොටස පමණක් අපි පසට යට කරලා තමයි මේ තුඹ පැල හදාගන්නේ. ඒක ලොකු දෙයක් නෙවෙයි යාළුවනේ. ගැහැණු තුඹ සහ පිරිමි තුඹ කියලා දෙකක් තියෙනවා. එතකොට මේ ගැහැණු තුඹ සහ පිරිමි තුඹ වෙන වෙනම අපි හදාගන්න ඕන. මේ හදාගෙන ඊට පස්සේදී ඒවා වෙන වෙනම ඉඳ ගන්න ඕනි. එතකොට ඒ වගේ මල් ආවට පස්සේදී කරන්නේ ගැහැණු තුඹයි පිරිමි තුඹයි ඒ මල් අරගෙන මේ පරාගණය කරනවා. මේක කරන්න ඕන හරියටම උදේ 5ත් 6ත් අතර කාලය තුල. එහෙම කරාම තමයි මෙන්න මේ වගේ චූටි පළදාවක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදියට. හරිද? මේ විදියට දැන් මෙතන චූටි මලක් ඇවිත් තිනවා මේ විදියට මෙයාලා දැන් වැඩිනවා. මෙයාලා හරි සංවේදී. මොකද මේ නිතරම මෙයාලට මේ ගොඩාක් ලොකු අවුවක් ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද මෙයාලා අවුවට එච්චරම කැමැත්තක් දක්වන කට්ටිය නෙවෙයි. ඒක නිසා මෙයාලා කැමති ගොඩක් වෙලාවට සෙවණ තියෙන පරිසරයේ හැදෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ. දැන් මේක අපිට පුළුවන් දැන් මේ ආකාරයට තියෙන මේ වැල කපලා මේක අපි කපන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ කොටසකින් කපලා මේ වගේ රිකිලි සහිත කොටසකින් කපලා මෙතන එක කෑල්ලයි මේ වගේ කෑලි 3ක් 4ක් වගේ අපිට එක වැලක මේ කොටසින් විතරක් මේ පැල 4ක් වගේ හදාගන්න පුළුවන්. මේ තියෙන දැන් මේ පරාගණය කරන්න තියෙන මල් අපි මේවා
සාමාන්‍යයෙන් පරාගණය කරන උදේ 5ත් 6ත් අතරේ. ඉතින් ඔයාලට හොඳ ඵලදාවක් ගන්න පුළුවන් යාළුවනේ. මෙන්න මේ විදියට අපි ලොකු කොටසක දාලා නැහැ. සාමාන්‍ය පොඩි කොටසක වපසරියක තමයි අපි මේක පවත්වාගෙන යන්නේ. මොකද අපේ ඵලදාවේ හැටියට අපි ඊළඟට තව කොටසකට මේක වගා කරන්න අරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න මම අද ඔයාලට තුඹ වගාව ගැන කියලා දුන්නා. ඔයාලත් ඔයාලගේ නිවසේ ලස්සන තුඹ වගාවක් කරන්න. වැලක් දෙකක් හරි කමක් නෑ. හිටවන්න. එතකොට ලස්සන ඔයාලට හිතේවි මේ මෙහෙම ඵලදාවක් එනකොට අනේ හරි ෂෝක්නේ කියලා නේද? මේ ආසයිනේ මේ වගේ දැන් මේ ඵලදාවක් මෙහෙම එනකොට. බලන්න. මේ බලන්න. දැන් මේ පිපියේ. දැන් මෙතන අපිට මේ ලොකු මේ ප්‍රමාණයක් වැල් කපා ගන්න පුළුවන් පැල හදා ගන්න. හරිද? අපිට මේ පැල හදාගද්දී මාධ්‍ය විදියට කොම්පෝස්ට් මාධ්‍ය භාවිතා කරන්නත් පුළුවන් යාළුවනේ. එහෙම භාවිතා කරලා තමයි අපිට පොඩි පැකට් වලට මේවා අරගෙන මේ වැල් අරගෙන හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පොඩි ප්‍රමාණයක තමයි අපි වගා කරලා තියෙන්නේ. මේ ආකාරයට රෙදිපටි ආධාරක යොදාගෙන එහෙම නැත්නම් ඔයාලට කොහුලන්න උනත් පුළුවන්. එහෙම යොදාගෙන මේ විදියට ලොකුවටම කියලා මේ දෙයක් නැහැ. හරිම සරලයි මේ වගාව. නඩත්තුව කියන්නේ මේකේ තියෙන්නේ උදේට මේ මල් හටගත්තම මල් පරාගණය කරන එක තමයි ප්‍රධාන වශයෙන්ම මේකේ නඩත්තුවකට තියෙන්නේ. ඊට පස්සේදී වැඩිපුර තියෙන වැඩිපුර තියෙන මේ වැල් කපලා ඉවත් කරගන්න එක තමයි අනිත් කාරණාව තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් ඔන්න අද අපේ තුඹ වගාව ඔයාලට මම පෙන්නුවා. ඉතින් මං හිතනවා මේ වගේ වගාවක් කරලා අපිට ඇත්තටම මානසික තෘප්තියක් වගේම යම් ආර්ථිකමය වාසියකුත් ඇති කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා පොඩි වගාවක් ආරම්භ කරන්න කියලා. ඉතින් මේ තියෙන අපේ තුඹ වගාව. හරි. එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ. බයි.